මකර සිංහ කුම්භ මේස යන ලග්න වලට ඉතා අසුබයි. සෙනසුරාදා දිනක නොතරයක් වුණත් ලබා ගන්න අනිවාර්යයෙන්ම කෝටි ගානක දිනුමක් ඇදෙන්න උනත් ඉඩ තියෙනවා. ලංකාවේ භූමියට මේ ව්‍යාපාර කරන ස්ථානවලට මිනි අලු වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි සෑම දෙයක්ම අඩපණලා තියෙන්නේ. ලංකා කේන්ද්‍රය ගත්තම ලංකා කේන්ද්‍රයේ ලොකු පසුබෑමක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ මේ තියෙන යුදමේ තත්ත්වයක් එක්ක ඒක මංගා අදුනක් තියෙනවා පරම්පරා 6-7ක් විතර පරණ. ඉතින් මංගාව තියෙනවා රාවණ පංචශක්ති තෛලය. එතුමා මේ ලංකාවේ වගේ විදේශ රට වගේම ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. එතුමා මේ ඔය රාජතරංගනේ හෙන රාජ වගේ තෙල් වර්ග උනත් පලන්දගෙන තිබුණා. ඒ කිසිම දෙයකින් සාර්ථකයක් වෙලා තිබුණේ නැහැ. තමන්ගේ තිබුණ මුදලුත් නැති කරගත්ත එක තමයි කරගෙන තිබුණා. ඒසාවල් දාගෙන ඒ කට්ටියට මම බලගත්තු තෙල් සුර පෙළඳුවා. අන්නේ ඒ තෙල් සුර වල මේ බලෙත් එක්කම තමයි සෑම දෙයක්ම වෙනස් වෙන්නේ. මම මේ තෙල් වලට පාරක් ගහනවා නෙමෙයි සමහර පුජ්‍යලයා කූට ලෙස ව්‍යාපාර කරගෙන තියෙනවා මේවා ඔරිජිනල් කියලා. තිබුණ දෝසාන්තකාරත් එක්ක තමයි ළමයි වුණත් මන්දගාමී වෙලා තිබුණේ. ඒ කියන්නේ ඉගෙන ගන්න බැරි කට්ටිය නෙමෙයි ඉගෙන ගන්න පුළුවන්. ඒවට පොතක් අතර ගත්තත් මේ ළමයිට හිත දෙන්නේ නැහැ මේ දේ කරන්න. මේ මහත්යාගේ නමට ලක්ෂ වාරයක් ජීවත් කරලා තමයි අපි මේ තෙල් සුරේ පැලැන්දුවේ. ළමයිට මලගිය ප්‍රාණකාරයන්ගේ බැල්මවල රැටලා තිබුණා. ඒ කියන්නේ අපි දුර්වල වෙන තැනකින් අපිට ඕනම මේ අපි වටේ තියෙන විශ්වයේ තියෙන ඕනම දෙයක් අපේ ශරීරවලට ඇතුල් වෙන්න පුළුවන්. මොහක්කෝ බලපෑමක් අපේ ජීවිතවලට ඇතුල් වුණාට පස්සේ නිතර ඒ ගෙවල් වල මේ අඩදබර. ඒ කියන්නේ තමන් ගත කරපු ජීවිතය නෙමෙයි ගත කරන්නේ. ඒ කියන්නේ VIP ජීවිතයක් ගත කරපු කෙනෙක් කැමති නෑනේ මේ නිකන් නෝමල් ජීවිතයක් ගත කරන්න. තිබුණා ඒක ලොකු ව්‍යාපාර තිබුණා මේ මහත්තයෙක්. එතුමාගේ ව්‍යාපාර නැත්තරම නැති වෙලා. ඒ කියන්නේ මේ ලුණුයි බතුයි කන තත්තර වගේ වැටලා තිබුණා. ඒකම එයාගේ ජීවිතේ පවා නැති කරගන්න ගියපු අවස්ථාවක තමයි මං ගාවට ආවේ. ඒ ආවට පස්සේ අද ඇත්තටම එතුමා බොහෝ සතුටින් විදේශ රටක ජීවත් වෙනවා. දේව මාස 3ක් යන කලින් එතුමා හිටියටත් වැඩිය අද හොඳ කෝටිපතියෙක් වෙලා ඉන්නවා. තිබුණු ව්‍යාපාරයක් ඇති කරගෙන මේ ළඟදි කාර් සේල් එකක් පවා අලුතෙන් පටන් ගන්න තිබුණා. දේවාල ගන්න ගිහිල්ලා එපා වෙලා ඉන්න මිනිස්සු විතර මං ගාවට එන්නකෝ. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න සිවනඩි අපේ YouTube නාලිකාවට. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි මොකද අපේ channel එකට අපේ නාලිකාවට පණිවිඩයක් ආවා. මොකද අපි පුද්ගලෙක් හොයාගෙන ආවා. ඉතින් මෙතුමාව සම්බන්ධ කරගන්න කියලා ඒ අපේ නාලිකාවට කියපු කෙනා අපිට කිව්වා. මොකද හේතුව එයාගේ පවුල් අඩාල වෙලා, එයාගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙලා, එයාගේ දූ දරුවන්ගේ අධ්‍යාපනක මට්ටකම් නැති වෙලා ඉතින් ඒ වගේ දේවල් වෙලා තිබ්බා. හරි. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා සිවනඩිය නාලිකාවට චන්ද්‍රසිරි වේද මහත්මයා. අයිබෝන් තෙරුවන් සරණයි. ඉතින් වේද මහත්මයා දැන් මේ අපිට ඔබතුමාව සොයාගෙන ආපු ගමනක් මේක. කෙනෙක්ගේ පණිවිඩයක් මත. ඉතින් පොඩ්ඩක් ඔබතුමා ගැන කිව්වොත්. මම ඇවිල්ලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂය හදහන් ඒ සෑම දෙයක්ම කරන කෙනෙක්. මට දැන් ඒ මහත්මයා ඔබතුමා ලැබෙනවා කියලා මට දැනුවත් කියලා තිබුණා. වේද මහත්මයා ඉතින් මේ දැන් අපිට අද දැනගන්න ඕනේ කාරණාව තමයි මේ එතුමා අපිට විදේශගත ස්වීඩන් රටේ ඉඳලා තමයි පණිවිඩය අපිට කිව්ව ඔබතුමා ගැන මේ රටට ලෝකෙට කියන්න කියලා. මොකද එතුමාගේ තිබ්බ ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, මිල මුදල් ප්‍රශ්න, එතකොට එතුමාගේ ව්‍යාපාර එකපාරට කඩාවැටීමක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔබතුමා හරහා හොඳ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි ඔබතුමා හොයාගෙන ඉන්නේ. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ. එතුමාගේ පෞද්ගලික විස්තර කියන්න එපා කිව්වා. ඉතින් ඔබතුමාගේ කොහොමද මේ දේවල් සිද්ධ වුනේ? මෙහෙමයි. එතුමා මංගාවට එද්දී එතුමාගේ කියන්නේ ලංකාවේ මෙන්ම විදේශ රටවල බොහොම ව්‍යාපාර ගොඩක් තියෙන පුජ්‍යලේ. එතුමා මංගාවට එද්දී දේවාල ගාංගාවකට ගිහිල්ලා ඒ දේවල් සාර්ථක වෙලා නැහැ. මංගාවට ආවට පස්සේ මට ඇවිල්ලා කිව්ව කාරණා මෙන්න මේකයි. ඒ කියන්නේ යාගේ තිබුණු ව්‍යාපාර බිඳ වැටලා තියෙනවා, පෞල් ජීවිතේ විනාශ වෙලා තියෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය, ඒ කියන්නේ හැමෝම එක එක තැන් වල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයාට බැංකුව වලින් කරදර ලෝන් ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒකම එයාගේ ජීවිතේ පවා නැති කරගන්න ගියපු අවස්ථාවක තමයි මං ගාවට ආවේ. ඒ නිසා වෙන්නේ නැති එතුමා. ඔව් එතුමා අපිට පණිවිඩය කිව්වා. විස්තරේ කිව්වා. නමුත් ඔබතුමා හරහා මේ දේවල් හරියට ලෝකෙට කියන්න කියලා කිව්වා. මොකද එතුමාට පෞද්ගලිකව එතුමාට වෙච්ච ප්‍රශ්න ටික කියන්න බෑ. නමුත් ඔබතුමා වගේ කෙනෙක් මේ ලංකාවේ ඉන්න එක ගොඩක් වටිනවා. ඒක හින්දා අපේ නාලිකාව හරහා ලෝකෙට කියන්න කිව්වා. ඊට පස්සේ අපි එතුමාගෙන් මේ හදහන් පරික්ෂා කළ බලුවා. ඒ කියන්නේ මංගාවට එන්න කලින් බොහෝ ඒ කියන්නේ හොවල් වලට ගිහිල්ලා තියෙනවා. මොකද්ද ඒ කියන්නේ අහන්න නිතර අසනීප වෙනවා. ඒවට මේ පිළිසරණක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ
එයාගේ තියෙන්නේ වෙනම මේ දෙයක් නේ යාට වෙලා තිබුණේ. ඔව් පරීක්ෂණ කරාට රෝගයක් නැහැ. නමුත් හැම වෙලේම නිතර නිතර ලෙඩ කරනවා. ලෙඩ කරනවා. ඊට පස්සේ එතුමාගේ ඒ කියන්නේ තිබුණ ඒ කියන්නේ ලොකු ව්‍යාපාර තිබුණ මේ මහත්තයෙක් එතුමාගේ ව්‍යාපාර නැත්තරම නැති වෙලා. ඒ කියන්නේ මේ ලුණුයි බතුයි කන තත්තර වගේ වැටලා තිබුණා. ඊට පස්සේ එතුමා මාව හොයනාට පස්සේ එතුමාගේ අපි ඒ ජම්ම පත්‍රිකා ටික අරන් පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ ඒ ව්‍යාපාර කරපු තැන් වලට මේ ගිහිල්ලා ඒ භූමි පරීක්ෂා කරලා බලද්දි භූමියට මේ ව්‍යාපාර කරන ස්ථානයට මිනි අලු වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි සෑම දෙයක්ම අඩපණලා තියෙන්නේ. පිට කවුරුත් නෙමෙයි කරලා තියෙන්නේ තමන් එක්ක එකටම සේවය කරපු මේ කෙනෙක්. ඉතින් ඒ නිසා යාගේ ව්‍යාපාර නැති වුණා, පෞ ජීවිතේ නැති වුණා. තමන්ට ඒ කියන්නේ මේ කරගෙනගේ සෑම දෙයක්ම අඩපණ වෙලා ජීවිතේ පව නැති කරගන්න ගිය අවස්ථාවක තමන් ගාවට හොයාගෙන ආවේ. එයාට පස්සේ අද ඇත්තටම එතුමා බොහෝ සතුටින් විදේශ රටක ජීවත් වෙනවා. තමන්ගේ පෞ ජීවිතේ සාර්ථක කරන ළමයිගේ අධ්‍යාපනය කරගෙන ඒ කට්ටිය අද සතුටින් ජීවත් වෙනවා. වෙද මහත්මයා අහන්න හම්බුණා ඒ ව්‍යාපාර කටයුතු අඩාල වෙනවත් එක්ක තමන්ගේ පෞල් ජීවිතේ තමන්ගේ බිරිඳ පවා දාලා යන තත්ත්වයට පත් වුණා කියලා. මේ අර තිබුණ මේ කියන්නේ ගෙදර අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරකට සාමාන්‍ය අපිට මේ මොහක්කෝ බලපෑමක් අපේ ජීවිත වලට ඇතුළු වුණාට පස්සේ නිතර ඒ ගෙවල් වල මේ අඩදබර. ඒ කියන්නේ තමන් ගත කරපු ජීවිතය නෙමෙයි ගත කරන්නේ. ඒ කියන්නේ අර ඒ කියන්නේ VIP ජීවිතයක් ගත කරපු කෙනෙක් කැමති නෑනේ. මේ නිකන් නෝමල් ජීවිතයක් ගත කරන්න. අන්න ඒ නිසා වලට ප්‍රශ්න වෙද්දී ඊට පස්සේ ඒ කියන්නේ මේ හරි ආර්ථිකයක් තිබුණේ නැහැ. ඉතින් කට්ටියගේ වීදම වැඩි, ණය තුරුස් අරේ මේ වැඩි. ඊට පස්සේ නෝනයි මහත්තයා අතර නිතර අඩදබර ඇති වුණා. ඒ හේතුන් මත මේ ලොකු දෝෂ ගොඩක් තිබුණා. ළමයිට මලගිය ප්‍රාණකාරයන්ගේ බැල්මවල රැටලා තිබුණා. ඒ කියන්නේ අපි දුර්වල වෙන තැනකින් අපිට ඕනම මේ අපි වටේ තියෙන විශ්වයේ තියෙන ඕනම දෙයක් අපේ ශරීරවලට ඇතුල් වෙන්න පුළුවන්. ඒක හොඳ පැත්තට වෙන්න පුළුවන්, නරක පැත්තට වෙන්න පුළුවන්. අමනුෂ්‍ය බලපෑම් පවා තිබුණා. අන්න ඒ වෙලාව දෙන්න නිත හැම වෙලේම අඩදබරලා දෙන්න වෙන් වෙලා හිටියේ. ඒ දෙන්නත් අද සතුටින් ජීවත් වෙනවා. වෙද මහත්මයා දැන් මේ වගේ ප්‍රශ්නත් එක්ක යද්දී එතුමා කිව්වා විශේෂ දෙයක්. මොකද මේ අධ්‍යාපනික මට්ටම් තමන්ගේ දරුවෝ මොකද අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා, ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒත් එක්කම මේ දරුවන්ගේත් මානසිකත්වය බිඳුවට වැටලා තිබ්බා. මෙහෙමයි අර තිබුණ දෝසාන්ධකාරත් එක්ක තමයි ළමයි වුණත් මන්දගාමී වෙලා තිබුණේ. ඒ කියන්නේ ඉගෙන ගන්න බැරි කට්ටිය නෙමෙයි ඉගෙන ගන්න පුළුවන්. ඒවට පොතක් අතර ගත්තත් මේ ළමයිට හිත දෙන්නේ නැහැ මේ දේ කරන්න. අන්න ඒකම තමයි ඒ කට්ටියත් අර තිබ්බ දෝසාන්ධකාර නිසා තමයි එහෙම වෙලා තිබුණේ. ඒ දේවල් අයින් කර ඒ කියන්නේ ඒ කට්ටිය නිවෙස් වලට තමන් කරන ව්‍යාපාර තැන් වල ආරක්ෂාවල් දාගෙන ඒ කට්ටියට මම බලගත්ත තෙල් සුර පෙළඳුවා. අන්න ඒ තෙල් සුර වල මේ බලෙත් එක්කම තමයි සෑම දෙයක්ම වෙනස් වෙන්නේ. අපිට තව චුට්ටක් කියන්න පුළුවන්ද මේ තෙල් සුර ගැන? මොකද එතුමා සඳහන් කරා මෙහෙම තෙල් සුර දැම්මා, එතකොට පූජාවල් පැවැත්තුවා, ඒ වගේ පහන් පූජා මේ දේවල් කරා. ඒ ගැන පොඩ්ඩක් බලාගෙන ඉන්න කට්ටියට කියන්න පුළුවන්. මොකද මේ සාර්ථක වෙච්ච ජීවිතයක් එතුමාට. මෙහෙමයි එතුමා මේ ඔය රාජ තරංගනේ හෙන රාජ වගේ තෙල් වර්ග උනත් පලන්දගෙන තිබුණා. ඒ කිසිම දෙයකින් සාර්ථකයක් වෙලා තිබුණේ නැහැ. තමන්ගේ තිබුණ මුදලුත් නැති කරගත්ත එක තමයි කරගෙන තිබුණා. ඊට පස්සේ ඒ කියන්නේ මේ තෙල් වලට පාරක් ගහනවා නෙමෙයි, සමහර පුජ්‍යලක කූට ලෙස ව්‍යාපාර කරගෙන තිනවා මේවා ඔරිජිනල් කියලා. දැන් සාමාන්‍යයෙන් රාජ තරංගනේ හෙන රාජ තෛලය, තෙයෝරුව, ඒ වගේ රුදපන වගේ තෙල් අතරමගේ පොඩි ගණන් වලට පවා රුපියල් 2500 රුපියල් 5000 වගේ තියෙනවා. හැබැයි ඉතින් මෙහෙම මේ බෙහෙත් ඖෂධවත් හොයාගන්න බෑ ඒ වගේ සුළු මුදලකට. ඉතින් අපි මංගාව තියෙනවා රාවණා පංචශක්ති තෛලය. අන්නේ තෛලෙන් ඒ කියන්නේ මහත්යාගේ නමට ලක්ෂ වාරයක් ජීවත් කරලා තමයි අපි මේ තෙල් සුරේ පැලඳුවේ. ඉතින් ඒකත් එක්කම ඒක පලන්දගත්ත දවසලා මහත්තයෝ මාස 3ක් යන කලින් එතුමා හිටියටත් වැඩිය අද හොඳ කෝටිපතියෙක් වෙලා ඉන්නවා. තිබුණු ව්‍යාපාරයක් ඇති කරගෙන මේ ළඟදි කාර් සේල් එකක් පවා අලුතෙන් පටන් ගන්න තිබුණා. ඔය තමයි එතුමා කිව්වේ ඒ දේවලුත් එක්ක තමයි අපේ නාලිකාව හරහා. මොකද ඒක එතුමාට පෞද්ගලිකව ඒ දේ කියන්න බෑ. එතුමා මේ ලංකාව වගේ විදේශ රට වගේම ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. එතුමා මට කතා කරලා කිව්වා නංගා කිසිම දෙයක් කියන්නත් එපා කියලා. අපිට විශේෂයෙන්ම කිව්වා ඉන්න රට විතරක් කියන්න මම අවසරයක් ඉල්ලගත්තා. වෙනමත් නැදන් ඔබතුමා සඳහන් කරා දැන් මෙතුමාගේ ප්‍රශ්නෙට කලින් එතුමාගේ වෙලාව බැලුවා කියලා. මේ අපි දැන් මේ ගුරුකම් හරි මොනවා හරි වශී ගුරුවන් හරි මොනවා හරි දෙයක් කරන්න කලින් මේ වෙලාව බලන්නම ඕනේද? මොකද වෙලාව නරක නම් මේ දේවල් හරියන්නේ නැද්ද? දැන් මෙහෙම අපි සාමාන්‍ය කෙනෙක්ගේ ඒක මංගා අදුනක් තියෙනවා පරම්පරා 6-7ක් විතර පරණ. අතුරු මම ඉදිරියේදී පෙන්නන්නම් ඔබතුමාලට. ඒ වගේම කෙනෙක් අපි වැඩක් කරන්න කලින් අනිවාර්යයෙන් ජම්ම පත්‍රිකා පරීක්ෂා කරනවා. ඒ කියන්නේ ග්‍රහ දෝෂ තියෙනවා නම් ඒ දේවත් මග අරගෙන සුබ වෙලාවක් බලලා තමයි අපි කෙනෙක්ගේ වැඩක් බාරගන්නේ. ඉතින් ඒකම අපිට හරියටම ඒ කියන්නේ
මං කියන්නේ මංගාවට එනම නම් දේවාල ගාන ගිහිල්ලා එන්නේ දේවාල එපාලා ඉන්න මිනිස්සු ඉන්නවනම් මංගාවට එන්න මං ඒ මිනිස්සුන්ට පිටක් වෙලා මේ යంత్ర මන්ත්‍ර ගුරුකන් ශාස්ත්‍රය දැන් නැත්තර නැති වෙලා තියෙනවානේ. ඒවා සත්‍ය තාම තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දේවාල ගාන ගිහිල්ලා එපාලා ඉන්න මිනිස්සු විතරක් මංගාවට එන්නකෝ. ඔව් මොකද දැන් මේ අර හැමතැනම දේවාල කියාගෙන Facebook වල අපේ සෝෂල් මීඩියා වල මේක විනාශ වෙලා තියෙනවා. ඒකෝ දැන් මේ ඔබතුමා සඳහන් කරා ඔබතුමා ගැන ඔබතුමා ගාව අඳුනක් තියෙනවා මේ දේවල්. මේ දේවල් ඇත්තටම ඇත්තද? මෙහෙමයි අඳුන කියන දේ ඇත්ත. අඳුන කියන දේ ඕනම කෙනෙක්ට පේනවා. හැබැයි ඉතින් අපි ඒක හරියාකාරව අපි ඒ පත්තිකාවලා ඉන්න ඕනේ මේ දේවල් බලා ගන්න. ඔය එතකොට දැන් අර විදේශ රටේ අපිට කතා කරපු කෙනාගෙත් මේ දේවල් අඳුන පරීක්ෂා කරලා ජන්ම පත්‍ර පරීක්ෂා කරලා මේ දේවල් කරලාද මේ දේවල් කරේ? ඔව්. ඒ සෑම දෙයක්ම මේ වගේ බලලා තමයි අපි මේ මහත්තුරුන්ගේ වැඩේ කරේ. ඒ හින්දා තමයි සතුටින් ඉන්නේ. හරි වේද මහත්මයා. ඉතින් අපිට ඒ පිළිබඳව ගොඩාක් වටිනා දේවල් ටිකක් දැනගන්න ලැබුණා. මම හිතනවා එතුමාත් මේ වීඩියෝ එක බලද්දී එතුමාට අවශ්‍ය දේ සිද්ධ වුණා කියලා හිතයි. ඉතින් මේ දැන් මේ රට ජාතිය ගැන පොඩ්ඩක් කතා කරොත් දැන් මේ රටේ ලෝකයේ යුද්ධයක් පවතිනවා. ඉතින් මේ දේවල් එක්ක මිනිස්සුන්ගේ ලංකාවේ පවා ව්‍යාපාර කටයුතු වඩාල වෙලා තියෙනවා. දැන් මේ මිනිස්සුන්ගේ ලග්න පලාපල මේ දේවල් කොහොමද මේ දවස්වල? මෙහෙමයි ලංකා කේන්ද්‍රය ගත්තම ලංකා කේන්ද්‍රයේ ලොකු ඒ කියන්නේ පසුබෑමක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ මේ තියෙන යුද්ධමය තත්ත්වයක් එක්ක ඒ වගේම ලංකාවේ ආර්ථිකයට ගොඩාක් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් මේ ඉදිරි කාලය තුළ. ඒ වගේම අපි පොදුවේ ගත්තොත් මේ මකර සිංහ කුම්භ මේස යන ලග්න වලට ඉතා අසුබයි. ඒ ලග්න හිමියෝ ඉන්නවනම් සෙනසුරාදා දිනක නොතරයක් වුණත් ලබා ගන්න අනිවාර්යයෙන්ම කෝටි ගානක දිනුමක් ඇදෙන්න උනත් ඉඩ තියෙනවා. ඉතින් වෙද මහත්මයා ඉතින් අපි රට ලෝකයේ ගැන අපිට අපේ අත්දැකීමක් එක්ක එහෙම ගොඩක් දේවල් මේ වීඩියෝ එක හරහා කතා කරා. ඉතින් ඔබතුමාව සම්බන්ධ කරගන්න අපි වීඩියෝ එකේ මෙතුමාගේ WhatsApp නම්බරේ contact numbers description එකේ දානවා. එහෙනම් නැවත වැඩසටහනකින් අපි අනිවාර්යයෙන්ම හම්බෙමු. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.